දුවේ පුතේ "ටි" ශබ්දය දෙන කෙටි ඉස්පිල්ල යෙදුණු වචන සහිත වාක්‍ය බලමු. උදයට පිණි වැටෙනවා. මිහිරි කිරි බොනවා. මිදි හරි රසයි. කරිවිල තිත්තයි. ලිහිණි අහසේ පියාඹනවා. කිකිලිය ළිඳ ළඟට යනවා. මලිති නිවිති කනවා. ටිකිරි ටිකිරි ටිකිරිලියා කලිත් අරන් ළිඳට ගියා. ළිඳ වට කර කබර ගොයා. කකුල කාපි දිය බරියා. ඊ ශබ්දය දෙන දිගු ඉස්පිල්ල සහිත වචන තියෙන වාක්‍ය අපි හඳුනා ගනිමු. සීයා මී කිරි කනවා. මීයා චීත්තය කාලා. නීලා සීතල බීම බීවා. දීසිය උඩ සීනි තියෙනවා. මී වදයේ මී පැණි පිරිලා. නීෂා ගීතයක් ගයනවා. සීනි පැණි රසයි. උ ශබ්දය දෙන කෙටි කොන් පාපිල්ල කෙටි වක් පාපිල්ල තියෙන වචන මොනවද? ඒවා වාක්‍යවල එන්නේ කොහොමද කියලා අපි බලමු. පුබුදු අමු අඹ කනවා. සුදු මල් සුවඳයි. සුමුදු බුදුන් වඳිනවා. වඩුවා පුටුව හදනවා. මුහුදු ජලය ලුණු රසයි. උකුස්සා ජම්බු ගහ උඩ. හතු සුදු පාටයි. කුරුළු රංචුව උණ පඳුරට උඩින් පියාඹනවා. කුමුදු කතුර ගත්තා. කුකුලාගේ කකුලේ තුවාලයක්. ගුරුතුමිය පන්තියට ආවා. ඌ ශබ්දය දෙන දික්වක් පාපිල්ල දික්කොන් පාපිල්ල තියෙන වචන මොනවද කියලා අපි හඳුනා ගනිමු. කූඹියා කූඹි ගුලට යනවා. බකමූණා රූස්ස ගසක් උඩ. බූරුවා තනකොළ කනවා. පූසා පුරුපුරු ගානවා. ලංකාව ලස්සන දූපතකි. බූලා මගේ සුරතලා.
සූකිරි පැණි රසයි. එහෙනම් දුවේ පුතේ අපි ඊළඟ පාඩමෙන් හමුවෙමු.